මම වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති. අපි දන්නවා මේ විට රට ඇතුලේ රාජ්‍ය අලුතින් හඳුන්වා දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එම ප්‍රතිසංස්කරණවලදී ලිංගික අධ්‍යාපනය සම්බන්ධව ඇතුළත් කරන පරිච්ඡේද සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්බන්ධව සමාජයේ විශාල කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒකට බලපුව එක හේතුවක් තමයි ලංකාවේ සංස්කෘතික අවකාශය ඇතුලේ මේ රට ඇතුලේ පාසල් දරුවන්ගේ ඉඳලා තරුණ තරුණියන් දක්වා ඔවුන් ජීවත් වන චර්යාවන් ඍජුවම සෞඛ්‍ය සම්බන්ධව බලපෑමක් එල්ල කරන නිසා අපිට මේකට ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි රට ඇතුලේ ලිංගාශ්‍රිත බෝවන රෝග HIV AIDS ඇතුළු රෝගී තත්ත්වයන් බෝවීම සම්බන්ධව තියෙන වාර්තාවලදී අපට සතුරුදායක තැනක නෙමෙයි සමාජයේ පවතී. ඊටම මෑතකදී නිකුත් වෙච්ච වාර්තාණු අපි දන්නවා අපේ රටේ ආසන්න වශයෙන් 6000කට අධික ප්‍රමාණයක් HIV AIDS රෝගයේ ගොදුරක් බවට පත් වෙලා තිබෙනවා. මේකේ වැඩිම ප්‍රතිශතයක් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන වාර්තා වෙලා තිබෙනවා. ඊට අමතරව කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, නුවරඑළිය, මහනුවර, අනුරාධපුර, මොනරාගල වගේ කලාපවල මේ රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පැහැදිලිව සංඛ්‍යා ලේඛන අනුව තහවුරු වෙනවා. ඒ අතරේ ලිංගාශ්‍රිත බෝවන රෝග වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අවසාන වර්ෂ නිකුත් කරපු 2023 2024 වාර්තාවලට අනුව ලංකාවේ ලියාපදිංචි කාන්තා ලිංගික ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය ආසන්න වශයෙන් 35000කට ආසන්න වෙනවා. ඒ වගේම තමයි පිරිමි නැත්නම් පිරිමි සමලිංගිකයන් ප්‍රමාණය ආසන්න වශයෙන් 80000ක් පමණ වෙනවා. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා ප්‍රමාණය නිල සංඛ්‍යා ලේඛන අනුව 3500කට ආසන්න ප්‍රමාණයක් රට පුරා ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අපේ රටේ සංචාරක කර්මාන්තයේ ආශ්‍රිතව නිල වශයෙන් හඳුනාගත්ත බීච් බෝයිලා සංචාරක කර්මාන්තයේ එන ඒ සංචාරක තරුණ තරුණියන්ට සංචාරක වැඩිහිටියන්ට මඟ පෙන්වන්නන් ඔවුන් සමග ගමන් කරන එම පිරිමි ළමයින්ගේ ප්‍රමාණය ආසන්න වශයෙන් 6000ක් වෙන අතරේ කාන්තාවන් ලිංගිකව පරිවර්තනය වෙච්ච ප්‍රමාණය අපි කියන ට්‍රාන්ස්ජෙන්ඩර් ෆීමේල් ප්‍රමාණය ආසන්න වශයෙන් 3500ක් බව සඳහන් වෙනවා. ඒ කියන්නේ පොදුවේ ගත්තට පස්සේ 1,30,000කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ සාමාන්‍ය ලිංගික ක්‍රියාකාරීත්වයන්ගෙන් අපි සමාජයේ පිළිගන්නා සාම්ප්‍රදායික ලිංගික ක්‍රියාකාරකම් වලින් ඔබට ගිහිල්ලා අනුතුරුදායක ලිංගික ක්‍රියාකාරකම් වල ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම වල නිරත වන බව ඉතාමත්ම පැහැදිලි. දැන් මේ සංඛ්‍යා ලේඛන වල සඳහන් වෙන්නේ නිල වශයෙන් හඳුනාගත්ත තොරතුරු පමණයි. හැබැයි අපි දන්නවා අපේ රටේ ලිංගික ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය 65000 ලක්ෂයකට අධික ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම තමයි හඳුනා නොගත් වාර්තා නොවන මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන මත්පැන් සහ මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වන ප්‍රමාණය මීට වඩා විශාල ප්‍රමාණයක්. ඒ නිසා අපි හිතන්නේ අපේ රට HIV AIDS ඇතුළු ලිංගාශ්‍රිත බෝවන රෝග ව්‍යාප්තිය සම්බන්ධව අනුතුරුදායක හැසිරීම් වල නිරත වන සැලකිය යුතු පිරිසක් ජීවත් වෙන රටක්. ඒතර මේ වගේ රටක් ඇතුලේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී අපේ සිරුරේ ඇතිවන ස්වාභාවික වෙනස්කම් සාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් ඒවායේ අනුතුරුදායක පැතිකඩ ඒවයින් ආරක්ෂා වීම හෝමෝන ක්‍රියාකාරකම් සහ ජෛව විද්‍යාත්මක පැතිකඩ හැඟීම් දැනීම් සම්බන්ධව දෙන ලිංගික අධ්‍යාපන රාමුව පිටපැනලා අපි සමාජයේ ඇතුලේ පෙර සඳහන් කරපු සාමාන්‍ය නොවන ලිංගික ක්‍රියාකාරකම් පිරිමි අතර වන ගැහැණු අතර වන වෙනත් විකෘති ලිංගික ක්‍රියාකාරකම් උත් සාමාන්‍යකරණය කරලා අපි පාසල් අධ්‍යාපනය ඇතුළේ උගන්වන්න ගියොත් සංචාරක ප්‍රවර්ධනය සඳහා අපි මේ අසාමාන්‍ය ලිංගික ක්‍රියා භාවිතා කිරීම සම්බන්ධව ඍජු සහ වක්‍රාකාරයෙන් ප්‍රවර්ධනය ලබා දුන්නොත් කොළඹ කේන්ද්‍රගතව ක්‍රියාත්මක වන රාත්‍රී සමාජ ශාලාව හෝ ලංකාවේ දිවයින පුරා මුහුදුබඩ කලාපවල ක්‍රියාත්මක වෙන නැතම් සංචාරක කර්මාන්ත කේන්ද්‍ර කරගෙන මෙවැනි විකෘති ලිංගික ක්‍රියාවන්ට උත්තේජනය දෙන ප්‍රවර්ධනය දෙන කටයුතු ක්‍රියාත්මක වුණොත්
අර පෙර සඳහන් කරපු ආකාරයට ලංකාවේ HIV AIDS ඇතුළු ලිංගාශ්‍රිත බෝවන රෝගවලට ගොදුරු වෙන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ජීවිතය අකාලේ විනාශ කරගන්න පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වන අයිස් හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙන ප්‍රමාණයේ කැපී පෙනෙන වැඩිවීමක් ඉදිරි කාලයේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී මේ ලිංගික අධ්‍යාපනය කියන විෂය හඳුන්වා දීමේදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මේ සම්බන්ධ පවත්වන විෂයමාලා සංවර්ධනය සම්බන්ධ විෂයමාලා ප්‍රවර්ධනය සම්බන්ධ විෂයමාලා වෙනස් වීම සම්බන්ධ සාකච්ඡාවලදී මෙන්න මේ ගැඹුර හරියට තේරුම් ගන්න ඕන. එහෙම නැතුව රජය කාගේ හෝ විදේශීය අවශ්‍යතාවක් මත රටේ සාර ධර්ම සහ සංස්කෘතිය විනාශ කරමින් පවතින ඒ ජෛව විද්‍යාත්මක රාමු උල්ලංඝනය කරලා ඒ උල්ලංඝනය වන ජෛව විද්‍යාත්මක රාමු සාමාන්‍යකරණය කරන්න උත්සාහ කළොත් ඒකෙන් අපේ රට ඇතුලේ මේ රටේ තරුණ තරුණියන්ගේ ජීවිතවලට ඍජු බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ බලපෑම එක පැත්තකින් අපේ සංස්කෘතිය විනාශ වෙන්න, අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය විනාශ වෙන්න, අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය විනාශ වෙන්න, වගේම රට පුරා මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වන ප්‍රමාණය පැතිරෙන්න ඍජු හේතුවක් බවට පත් වෙනවා. මොකද අපි දන්නවා මේ වගේ වෙනස් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වන කණ්ඩායම් තමයි අපේ රටේ යම් ප්‍රමාණයකට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට පවා ගොදුරු වෙන්නේ. නැත්නම් මත්ද්‍රව්‍ය භාවිතා කරලා මේ වගේ විකෘති ලිංගික ක්‍රියාකාරකම් වලට ඒ අදාළ කටයුතු වල නිරත වීම සඳහා පෙළඹෙන්නේ. ඒ නිසා පහළ ස්තරවල ඉඳලා ඉහළ ස්තරවල දක්වා සමාජයේ ඇතුලේ තියෙන සාමාන්‍ය ජෛව විද්‍යාත්මක ඒ දර්ශක ඒ ජෛව විද්‍යාත්මක රාමු වෙනස් කරමින් කිසිවකු හෝ විකෘති ලිංගික ක්‍රියාකාරකම් සඳහා සමාජයේ ප්‍රවර්ධනයට හෝ අනුබල දීම කටයුතු කරනවා නම් ඒක බරපතල ව්‍යසනයක් දක්වා වැඩි වර්ධනය වෙන්න පුළුවන් බව අපි ආණ්ඩුවට අනුතුරු අඟවන්නට කැමැතියි. ස්තුතියි.